සියලු දෙනාටම සුබ දවසක්. ඊතලයේ නිවුස් YouTube channel එක ඔබ තවමත් subscribe කර නැත්නම් subscribe කරන ලෙස ප්‍රථමයෙන්ම ඉල්ලීමක් කර සිටිනවා. මම අද කතා කිරීමට බලාපොරොත්තු වන්නේ පාස්කු බෝම්බ ප්‍රහාරය පිළිබඳව ඉතාමත් සුවිශේෂිත වූ කරුණු කාරණා කිහිපයක් පිළිබඳව. ඔබ දැනටමත් දන්නවා පාස්කු බෝම්බ ප්‍රහාරය පිළිබඳව රහස් පොලිසිය ඉතාමත් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. මෙන්න මේ පරීක්ෂණවල ප්‍රතිඵලයක් වශයෙන් මේ වන විටත් ඉතාමත් සියුම් ඒ වගේම සංවේදී ඒ විතරක් නෙමේ අපි කාටත් මතු පිටින් නොපෙනෙන සිතා ගැනීමට අපහසු බරපතල ප්‍රබල කරුණු කාරණා රාශියක් පිළිබඳව විවිධ තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා. ඒ විතරක් නෙමේ ඊට අදාළ තවදුරටත් කරුණු අනාවරණය කර ගැනීම සඳහා ඉදිරි පරීක්ෂණ දියත් කරමින් සිටිනවා. ඉතින් මෙන්න මේ පරීක්ෂණ ආරම්භ කරලා තිබෙන්නේ රහස් පොලිසියේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරගේ නායකත්වයෙන් යුතුව. ඉතින් ඔහු යටතේ ප්‍රධාන පොලිස් පරීක්ෂක මාධව ගුණවර්ධන ඒ වගේම පොලිස් පරීක්ෂක සුගත් මෙන්ඩිස් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් තමයි බොහෝ වෙහෙසක්ගෙන ඉතාමත් ප්‍රබල කරුණු කාරණා සොයා ගැනීම සඳහා මේ කියන පරීක්ෂණ ආරම්භ කර තිබෙන්නේ. ඉතින් මෙන්න මේ පරීක්ෂණවල ප්‍රතිඵලයක් වශයෙන් තමයි මේ වන විටත් රාජ්‍ය බුද්ධ්‍යංශ ප්‍රධානියා වශයෙන් කටයුතු කළ මේජර් ජෙනරාල් සුරේෂ් සැලේව අත්අඩංගුවටගෙන තිබෙන්නේ. ඒ විතරක් නෙමේ රාජ්‍ය බුද්ධ්‍යංශයේ සේවය කළ තවත් නිලධාරීන් දෙදෙනෙකුත් අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ විතරක් නෙමේ පාස්කු බෝම්බ ප්‍රහාරයට අදාළව මේ වන විට අත්අඩංගුවේ පසුවන පිල්ලයා නැමැති නැගෙනහිර පළාත් හිටපු මහා ඇමතිවරයාගෙනුත් ප්‍රශ්න කරමින් සිටිනවා. ඉතින් මෙන්න මේ කරුණු කාරණා පිළිබඳව ඉදිරි විමර්ශන පරීක්ෂණ සිදු කරමින් තිබෙන අවස්ථාවක විපක්ෂයේ ඇතැම් කල්ලි කණ්ඩායම් ප්‍රබල ලෙස කලබලයට පත්වී ඇති බවකුත් පැහැදිලිවම පෙන්눔 කරනවා. විශේෂයෙන්ම මෙහිදී සඳහන් කළ යුතු දෙයක් තමයි පොහොට්ටුව ඇතුළු ඒ ඔවුන්ට දායකත්වයක් සපයන පිරිස් තමයි වැඩිපුරම කලබලයට පත්වී තිබෙන්නේ. ඊට මූලික එක් හේතුවක් තමයි එහෙම නැත්නම් මූලිකම හේතුව තමයි මෙන්න මේ පොහොට්ටුව සහ ඔවුන්ගේ පාර්ශව නියෝජනය කරන පිරිස් පවා මේ පාස්කු ප්‍රහාරයට ඍජු සහ වක්‍ර දායකත්වයන් සපයා ඇති බවක් තමයි කරුණු කාරණා තුලින් ඉස්මතු වෙන්නේ. යන්න ඒ නිසා තමයි ඒ තත්ත්වය තුල ඒ භීතියට අනුව තමයි ඒ කල්ලි කණ්ඩායම් මේ පාස්කු බෝම්බ ප්‍රහාරයේ සැබෑ තත්ත්වය වසන් කිරීම සඳහා එහෙම නැත්නම් මේ අත්අඩංගුවට පත්වෙච්ච සහ පත්වීමට නියමිත අයගේ මේ පරීක්ෂණ අඩාල කිරීම සඳහා වැරදි සමාජ කරුණු කාරණා සමාජය තුල පැතිරීම සඳහා විවිධ උත්සාහයන් ගනිමින් සිටින බවකොත් අපිට මේ තුල පැහැදිලිවම පෙන්වුම් කරනවා. නමුත් ඒ සියල්ල පරාජයට පත් කරමින් ඒ පරීක්ෂණ අංශ තමන්ගේ දැනුමෙන් හැකියාවෙන් යුතුව නිවැරදි අපක්ෂපාතී පරීක්ෂණ සිදුවන බවක් තමයි අපිට ඒ සමස්ත ක්‍රියාවලිය පිළිබඳව අධ්‍යයනය කිරීමේදී පැහැදිලිවම පෙන්눔 කෙරෙන්නේ. ඉතින් මෙහිදී විශේෂයෙන්ම සඳහන් කළ යුතු දෙයක් තමයි මේ පාස්කු බෝම්බ ප්‍රහාරයේ සුරේෂ් සැලේ අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ අර බිතාන්නේ චැනල් පෝ කියන ඒ නාලිකා මගින් වැඩසටහනක් ප්‍රකාශය කරා. එහිදී අර පිල්ලියාන්ගේ හිටපු මාධ්‍ය ප්‍රකාශක අසාත් මෞලානා කියන පුද්ගලයා යම් ප්‍රකාශයක් ලබා දුන්නා මේ සුරේෂ් සැලේ පාස්කු බෝම්බ ප්‍රහාරයට කෙසේද සම්බන්ධ වුණේ කියන එක. අන්න ඒක පදනම් කරගෙන තමයි මේ වන විට මේ රහස් පොලිසිය අලුත් ක්‍රියාදාමයන් ඔස්සේ මේ පරීක්ෂණ ආරම්භ කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් සුරේෂ් සැලිව පවා අත්අඩංගුවට පත් වී තිබෙන්නේ. දැන් මෙහිදී තවත් ප්‍රකාශ කළ යුතු දෙයක් තමයි මෙන්න මේ පරීක්ෂණ වල ප්‍රතිඵලයක් වශයෙන් මේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ධූරය දරන විට ඔහුගේ ආණ්ඩුවේ රාජ්‍ය බුද්ධ්‍යංශ ප්‍රධානියා වශයෙන් කටයුතු කළ. ඒ විතරක් නෙමේ මේ පාස්කු බෝම්බ ප්‍රහාරය එල්ලවන විට රාජ්‍ය බුද්ධ්‍යංශයේ ප්‍රධානියා වශයෙන් කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධනගෙනුත් රහස් පොලිසිය ප්‍රශ්න කළා මීට අදාළ කටඋත්තර ලබාගෙන තිබෙනවා. මොකද මේ නිලන්ත ජයවර්ධන කියන්නේ මේ පාස්කු බෝම්බ ප්‍රහාරයට අදාළව විශාල ආందోලනයකට ලක් වූ චරිතයක්. ඒ නිසා ඔහුට විවිධ වූ ප්‍රශ්නකාරී තත්ත්වයන් වලට පවා මුහුණ පෑමට සිද්ධ වුණා. මේ පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ පැවැත් වූ ඒ නඩුවකින් පවා ඔහුට වන්දි පවා මුදල් ගෙවීමට සිද්ධ වුණා ඒ වින්දිත පාර්ශ්ව වලට. ඉතින් මෙන්න මෙවැනි පරිසරයක් තුල මෙන්න මේ සිද්ධි වලට අදාළ ඔහුවත් රහස් පොලිසිය රැගෙනවිත් ප්‍රශ්න කිරීමකට භාජනය කර තිබෙනවා. ඉතින් ඔහුගේ පැත්තෙනුත් ඔහු යම් යම් කරුණු කාරණා මෙහිදී අනාවරණය කර ඇති බවක් තමයි දැනගන්නට තිබෙන්නේ. විශේෂයෙන්ම අපි දන්නවා
මේ පාස්කු බෝම්බ ප්‍රහාරයේදී මුල්ම තොරතුරු එහෙම නැත්නම් මුල්ම ඔත්තුව ලබා දුන්නේත් මේ කියන නිලන්ත ජයවර්ධන තමයි. මොකද ඔහුට ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය හරහා ලැබුණු තොරතුරකට අනුව 2019 අප්‍රේල් මාස 4 වෙනිදා ඔහුට ලැබුණා රහසිගත තොරතුරක්. ඒකෙදි පැහැදිලිව සඳහන් වී තිබුණා සහරාන් ඇතුළු කල්ලියක් මේ විදියට ප්‍රහාරයක් එල්ල කරනවා කියන එක. ඉතින් අන්නේ බුද්ධි තොරතුර ඔහු ක්‍රමානුකූලව යම්කිසි අධ්‍යයනයකට ලක් කළා. ඊට පස්සේ ඒ තමන්ගේ ආරක්ෂක ඉහළ ප්‍රධානීන්ට ලබලා දීලා තුනා. ඉතින් ඉහළ ප්‍රධානීන්ට ලබලා දුන්නත් යම්කිසි දුර්වලතාවයක් යම්කිසි ප්‍රශ්නයක් හේතු කොටගෙන ඒවා නිසියාකාරව සංනිවේදනය නොවීම හේතු කොටගෙන සහ යම් යම් නොසලීකලිමත් හේතු සහ කරුණු පාරණා පදනම් කරගෙන තමයි පාස්කු ප්‍රහාරය එල්ල කරන්න ඒ සහරාන් කල්ලියට පවා අවස්ථාවක් උදා වුණේ. කෙසේ වෙතත් මෙන්න මේ සිදුවීමේදී මේ ප්‍රශ්න කිරීමේදී නිලන්ත ජයවර්ධන පවා ප්‍රකාශ කළ තිබෙනවලු මේ පාස්කු බෝම්බ ප්‍රහාරය එල්ලවීමට පෙර ඊට අදාළව පරීක්ෂණ වාර්තා 347ක් ඒ සහරාන් කල්ලිය සහ එහෙම නැත්නම් ඒ පාස්කු බෝම්බ ප්‍රහාරයට අදාළ පෙර දැනුම් දීම් සිද්ධ කළා තිබෙනවා කියන එක. ඒ විතරක් නෙමෙයි අර ටොපිකෝට් හෝටලේ දෙහිවලදී බෝම්බ පිපිරීමට ලක් වූ ඒ ජමීල් කියන පුද්ගලයා පිළිබඳවත් යම් යම් කරුණු ඒ වාර්තා 129ක් ඔස්සේ දැනුම් දීම් කළා තිබෙනවා. ඉතින් මෙතරම් දැනුම් දීම් කරලා තිබියදී තමයි කෙසේ හෝ කුමන හෝ යම්කිසි දුර්වලතාවයක් හේතු කොටගෙන කාගේ හෝ මේ ප්‍රහාරය මේ ආකාරයට සිදුවීමක් සිද්ධ වුණේ. ඉතින් මෙන්න මේ විනාශය පිළිබඳව නිලන්ත ජයවර්ධනගේ පැත්තෙන් පුළුල් ඒ ප්‍රශ්න කිරීම හරහා පිළිතුරු ලබා දීමක් සිද්ධ කළා තිබෙනවා. කෙසේ වෙතත් නිලන්ත ජයවර්ධනකින් ඉදිරියේදී තවදුරට ප්‍රශ්න කිරීමට රහස් පොලිසිය නියමිත බවක් තමයි අපිට දැනගන්නට තිබෙන්නේ. ඉතින් ඒ විතරක් නෙමෙයි දැන් මේ වන විට මේ විශේෂිතම කරුණ තමයි රහස් පොලිස් අත්අඩංගුවේ පසුවන මේජර් ජෙනරාල් සුරේෂ් සැලිය කියන චරිතය. මොකද ඔබ අප කවුරුත් දන්නවා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරයට පත් වුණාට පස්සේ 2019 දී මේ සුරේෂ් සැලේ මේ රාජ්‍ය බුද්ධ්‍යංශ ප්‍රධානියා වශයෙන් පත් කරා. මොකද නිලන්ත ජයවර්ධනව ඉවත් කළා සුරේෂ් සැලේව පත් කරා. නමුත් අපි දන්නවා සුරේෂ් සැලේ කියන චරිතයට මේ පාස්කුවට අදාළව ඔහු මේ මහපොළකරුවෙක්, ඔහු මේ සිද්ධිය පිටුපස ඉන්නවා, ඔහු තමයි මෙහෙවීම සිද්ධ කරේ. ඉතින් මෙන්න මේ බෙතරම් චෝදනා එල්ල වී සිටි පුද්ගලයා තමයි පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් මාස 8කට පමණ පසු බලයට පත් වූ ගෝඨාභය රාජපක්ෂ විසින් රාජ්‍ය බුද්ධ්‍යංශ ප්‍රධානියා වශයෙන් පත් කළේ. ඉතින් එතනම බරපතල කරුණක් තිබෙනවා. හේතුව තමයි මොකද මෙවැනි චෝදනාවකට ලක් වී ඇති පුද්ගලයෙක් නිවැරදි ජනාධිපතිවරයෙක් නම් මෙවැනි තනතුරකට පත් කරන්නේ නැහැ. ඔහු සම්බන්ධයෙන් යම්කිසි චෝදනාවක් තිබෙනවා නම් ඊට අදාළ එක්ක පරීක්ෂණයක් කරන්න ඕනේ. එහෙම නැත්නම් එවැනි තනතුරකටපත් නොකර සිටීමේ හැකියාවක් තිබෙනවා. නමුත් ඒ සියලු සාධක බිඳ දමිමින් තමයි සුරේෂ් සැලේව රාජ්‍ය බුද්ධ්‍යංශ ප්‍රධානියා වශයෙන් පත් කළේ. ඊකටත් යම් හේතුවක් තිබෙනවා. ඔබ අප කවුරුත් දන්න හේතුවක් තමයි. මොකද ඔබ මේ සිද්ධියට එල්ල වූ මොහොතේ සිට එල්ල වූ තවත් චෝදනාවක් තමයි සමාජය තුළින් මේ ගෝඨාභය රාජපක්ෂව ජනාධිපති ධූරයේ වාඩි කිරීම සඳහා එහෙම නැත්නම් මේ රාජපක්ෂලාට නැවතත් බලය ලබා දීම සඳහා තමයි මේ පාස්කු බෝම්බ ප්‍රහාරය පෙර සැලසුමක් ඇතුව දියත් කරේ කියන එක. මොකද රටේ ජාතික ආරක්ෂාව පිරිහිලා රටේ ජාතික ආරක්ෂාව නැහැ. ඒ නිසා මෛත්‍රීපාල ඇතුළු ඒ ආණ්ඩුව තවදුරටත් බලයේ සිටීම ජාතික ආරක්ෂාවට බරපතලක් ප්‍රශ්නයක්. ඒ නිසා නැවතත් බලය රාජපක්ෂවරුන්ටම ලබා දිය යුතුයි. එහෙම වුණොත් තමයි රටේ ජාතික ආරක්ෂාව යලි සහතික වෙන්නේ. මෙන්න මේ වගේ ව්‍යාජ මතයක් පතුරවමින් එහෙම නැත්නම් මෙන්න මේ වගේ ව්‍යාජ මතයක් ඇති කරමින් තමයි මේ පාස්කු බෝම්බ ප්‍රහාරය එල්ල කරා. ඒක එල්ල කළා තවදුරටත් ඒක සනාථ කිරීම සඳහා කටයුතු කරේ. ඉතින් මෙන්න මේ අනුව තමයි. ඉතින් මෙතන කෙලින්ම මේ පාස්කු බෝම්බ ප්‍රහාරය හරහා බැඳුණු දේශපාලන ක්‍රියාවලියකුත් තිබෙන බව මේ තුල අපිට පැහැදිලිවම පෙන්වුම් කරනවා. ඒ විතරක් නෙමෙයි අපි දැක්කා අර අසාත් මෞලානා ඒ channel පෝ නාලිකාව තුල පවා පැහැදිලිවම ප්‍රකාශ කරා සුරේෂ් සැලේ මේ පාස්කු බෝම්බ ප්‍රහාරයේ පිටුපස සිටිනවා කියලා. මොකද පාස්කු ප්‍රහාරය එල්ල වූ දින ඒ ඩාස් සමුද්‍ර හෝටලේ
ඒ පුපුරවන්නට ගිය ඒ ජමීල් කියන පුද්ගලයාට දුරකථනයෙන් යම්කිසි ඇමතුමක් අරගෙන තියෙනවා. ඒ ඇමතුම අරගත්තේ ඒක CCTV දර්ශනවල පැහැදිලිව පෙන්눔 කරනවා. ඉතින් ඒ අවස්ථාවේ උඹ පුපුරානගෙන ඔහුන් ඒ තාජ් සමුද්‍ර හෝටලෙන් පිටවී යනවා. ඊට සුවල්ප මොහොතකට පසු ඔය කියන ජමීල් කියන පුද්ගලයාට සුරේෂ් සැලේ දුරකථන ඇමතුමක් ලබා දුන්නාලු. ලබා දීලා මොකද්ද කිව්වා කියන්නේ මේ ජමීල් ඉන්න තාජ් සමුද්‍ර හෝටල් ළඟ ඔහුව වහාම වෙන තැනකට යම්කිසි ස්ථානයකට රැගෙන යන්න කියන එක තමයි සුරේෂ් සැලේ ප්‍රකාශ කරා කියන්නේ. ඉතින් නමුත් ඒ කියන අවස්ථාවේ ඔය කියන අසාත් මෞලානා ඔහු ඉඳලා තියෙන්නේ මඩ කඩපුවේ නිසා ඔහු කියලා තියනලු සර් මං දැන් ඉන්නේ මඩ කලපුවේ නිසා මට ඔතන්ට යෑමේ හැකියාවක් නැහැ කිව්වට පස්සේ දුරකථනය විසඳුණාලු. දැන් මෙන්න මෙතන අපිට යම්කිසි සැකකටයුතු පැහැදිලි තත්වයක් තිබෙනවා. ඒ ප්‍රකාශය නිවැරදි නම් ඒ ප්‍රකාශය තුල කියන කරුණු කාරණා නිවැරදි නම් සුරේෂ් සැලේ කියන චරිතයත් මේ පාස්කු බ්‍රහ්ම ප්‍රහාරය පිටුපස සිටිනවා. එහෙම නැත්නම් යම්කිසි ස්ථානයක ඉන්නවා සැලසුම් සහගත කරුණු කාරණා තුල ඔහු ඉන්නවා කියන එක යම්කිසි සනාත වීමේ තත්ත්වයක් මේ තුල පවා අපිට පැහැදිලිවම පෙන්눔 කරනවා. ඒ නිසා මේක අපිට කිසිසේත්ම බැහැර කළ නොහැකි කරුණක්. මොකද මේ අසාත් මෞලානා කියන්නේ නැගෙනහිර පළාත් හිටපු මහා ඇමති ශිවනේශතුරන් චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයන්ගේ හිටපු මාධ්‍ය ප්‍රකාශක. ඉතින් ඔවුන් අතර ඊටමත් කිට්ටු සබන්තා පැවතුණු බව අපි කවුරුත් දන්නවා. ඉතින් මෙන්න මේ හරහා තමයි මේ විශ්වාසවන්තදායක තත්ත්වයන් තුල තමයි මේ කරුණු කාරණා මේ ආකාරයට සිදු වී තිබෙන්නේ. ඉතින් මෙන්න මේ අනුව මේ සුරේෂ් සැලේ සහ මේ පාස්කු බෝම්බ ප්‍රහාරය සහ ඒ වගේම මේ කියන ජමීර් සහ ඒ වගේම ඔය කියන අසාත් මෞලානා අතර තිබුණු ඒ දුරකථන සංවාදයේ ඇතුළු කරුණු කාරණා අනාවරණය කර ගැනීම සඳහා මේ කියන අසාත් මෞලානාගෙනුත් ප්‍රශ්න කිරීම සඳහා අවශ්‍ය වටපිටාව විවර කර ගැනීමට මේ වන විට රහස් පොලිසිය යම්කිසි ජාත්‍යන්තර මට්ටමේ වැඩපිළිවෙලකුත් දියත් කර තිබෙනවා. ඉතින් මොකද අපි දන්නවා මේ වන විට අසාත් මෞලානා පදිංචි වෙලා සිටින්නේ ස්විට්සර්ලන්තේ. ඉතින් ඔහු ලංකාවට රැගෙන ඇවිල්ලා ඔහුගේ මේ පිළිබඳ යම් ප්‍රශ්න කිරීමකට භාජනය කිරීම සඳහා තමයි මේ වන විට රහස් පොලිසිය සහ එහෙම නැත්නම් ඉහළ ආරක්ෂක බලධාරීන් යම්කිසි වැඩ කටයුතු සූදානම් කරමින් සිටින්නේ. දැන් මෙන්න මේ මා කියන කරුණු කාරණා සනාථ කර ගැනීම සඳහා මේ වන විට මා සතුව ඒ බුද්ධි වාර්තාවකුත් තිබෙනවා. මේක පසුගිය දිනක රජයේ ඉහළ බුද්ධි නිලධාරීන් පිරිසක් විසින් සකස් කරන ලද වාර්තාවක්. ඉතින් මේ පිටු 10ක පමණ මේ වාර්තාවේ මේ මා කියන කරුණු කාරණාත් බොහෝම දෙයක් අඩංගු වී තිබෙනවා. ඉතින් අන්නේ කරුණු කාරණාත් උපයෝගී කරගෙන තමයි මම මේ කරුණු කාරණා ඔබ වෙත ඉදිරිපත් කරන්නේ. දැන් මම ඔබට ප්‍රකාශ කරන්නම් මේ වාර්තාවේ අඩංගු ඔය කියන කරුණු කාරණා මොනවද කියන එකත් යම් ලිහිල් මට්ටමකින් දැනුම් ප්‍රකාශ කරන්න. දැන් මෙහි එක් ස්ථානයක තියෙන මෙන්න මේ ආකාරයේ කරුණු කාරණා කිහිපයක්. පාස්කු ඉරිදෙන ප්‍රහාරය පිළිබඳ නැවත විමර්ශනය ඉතා හොඳින් ඉදිරියට යමින් පවතින අතර මේ කරුණු කාරණා පිළිබඳව ඉතාම සංවේදී සහ බරපතල කරුණු කාරණා රාශියක් මේ වන විට හෙළිදරව් වෙමින් පවතී. මේ පිළිබඳ කරුණු හොඳින් දන්නා සාක්ෂිකරුවෙකු වන අසාත් මෞලානා හඳුනාගෙන ඇති අතර ඔහු විසින් ලබා දී ඇති තොරතුරු මත විමර්ශන කණ්ඩායම් ගණනාවක් විසින් අදාළ විමර්ශන කටයුතු තවදුරටත් ඉදිරියට රැගෙන යමින් පවතී. ඒ පමණක් නොවේ අසාත් මෞලානාව ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා අදාළ ක්‍රියාමාර්ග නීත්‍යානුකූල සහ රාජ්‍ය ත්‍රාන්තික මට්ටමින් සිදු කරමින් පවතී. දැන් ඔබට පැහැදිලිව පෙන්වුම් කරනවා මේ වාර්තාව තුළ මේක මගේ එකක් නෙමෙයි මේක රාජ්‍ය බුද්ධි නිලධාරීන් විසින් රජයේ ඉහළ බුද්ධි නිලධාරීන් විසින් සකස් කර රහස්ගත වාර්තාවක්. මේකෙ ඉතාමත් පැහැදිලිව ප්‍රකාශ කරනවා අසාත් මෞලානාව ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා අදාළ ක්‍රියාමාර්ග නීත්‍යානුකූලව සහ රාජ්‍ය ත්‍රාන්තික මට්ටමින් සිදු කරමින් පවතී කියන එක තමයි මෙහි ඉතාමත් පැහැදිලිවම සඳහන් වී තිබෙන්නේ. දැන් මෙතෙන්දී අපිට කරුණු කිහිපයක් මතුවෙනවා. ඇත්තටම මේ ස්විට්සර්ලන්තේ වගේ රටක
සිටින පුද්ගලයෙක් මේ විදිහට ලංකාවේ තිබෙන යම්කිසි පරීක්ෂණ කටයුත්තක් සඳහා රැගෙන ඒමේ හැකියාව තිබෙනවාද නැද්ද කියන එකත් යම් විමර්ශනයකට එහෙම නැත්නම් යම්කිසි ප්‍රශ්න කිරීමකට ලක් කළ යුතු තිබෙනවා. නමුත් මෙහි සඳහන් වෙන දේ අනුව මේ වාර්තාවේ සඳහන් වෙන කරුණු කාරණා වලට අනුව එහි ඉතාමත් පැහැදිලි වචනයක් තමයි නීත්‍යානුකූලව හා රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින්. ඒ කියන්නේ එහෙමනම් මේක එහෙමනම් ස්විට්සර්ලන්ත රජයත් ශ්‍රී ලංකා රජයත් ඒකාබද්ධ වී යම්කිසි ඉහළ මට්ටමේ තානාපතිවරු එහෙම නැත්නම් ඉහළ ආරක්ෂක ප්‍රධානීන් රාජ්‍යතාන්ත්‍රික නායකයින් එකතුව කරන ලද යම්කිසි සාකච්ඡාවක් හෝ එහෙම නැත්නම් සාකච්ඡාවක් කරා ඒ ප්‍රතිඵල වශයෙන් මේ පාස්කු බෝම්බ ප්‍රහාරයේ වැදගත්කම සලකලා මේ කියන අසාත් මෞලානාව ස්විට්සර්ලන්තයේ සිට ලංකාවට රැගෙන ඒමට බොහෝ දුරට ඉඩ තිබෙනවා. ඒ වෙනුවෙන් තමයි මේ වන විට කටයුතු කරමින් සිටින බවක් මේ වාර්තාව හරහා අපිට කියවෙන්නේ. එහෙම නැතුව එවැනි රාජ්‍ය ඉහළ රාජ්‍ය ත්‍රාන්තික නීත්‍යානුකූල මට්ටමක් නොමැතිවොත් කිසිසේත්ම ඒ ස්විට්සර්ලන්තයේ සිටින ඒ අසාත් මෞලානාව ලංකාවට රැගෙන ඒමේ හැකියාවක් නැහැ. හැබැයි මම දන්න හැටියට මගේ තිබෙන අවබෝධයේ හැටියට එහෙමත් නැත්නම් මම විසින් සොයාගත් කරුණු කාරණාවලට අනුව තවත් යම් ක්‍රමයක් තිබෙනවා ඔහුගෙන් මේ පාස්කු බෝම්බ ප්‍රහාරයට අදාළ කටඋත්තර ලබා ගැනීම සඳහා. ඒක තමයි ඔහු මේ පාස්කු බෝම්බ ප්‍රහාරයට කටඋත්තර දෙන්න කැමති නම් එහෙම නැත්නම් ওই සුරේෂ් සැලේලා ඒ වගේම සහරාල්ලා ඒ වගේම පිල්ලියාල්ලා මේකට තිබෙන ඔහු සම්බන්ධය මොකද්ද ඔහු දන්න තොරතුරු මොනවද කියලා ඒ සාක්ෂි සටහන් කර ලබා ගැනීම සඳහා මේ අල්ලපු රට ඒ කියන්නේ ස්විට්සර්ලන්තයට අල්ලපු රට තමයි ප්‍රංශය. ඒ ප්‍රංශයේ තානාපති කාර්යාලයට ඔහුව ගෙන්වාගෙන කිසිය කැමැත්තෙන් එහෙම වුණොත් ඒ රහස් පොලිසියට රහස් පොලිස් නිලධාරීන්ට ප්‍රංශ තානාපති කාර්යාලයට පැමිණලා ඒ හරහත් කට උත්තර ලබා ගැනීමේ හැකියාවක් තිබුණා. ඉතින් ඒ විතරක් නෙමේ ඕනනම් Zoom තාක්ෂණය ඔස්සේ පවා කට උත්තර ලබා ගැනීමේ හැකියාවක් තිබෙනවා අධිකරණ නියෝගයක් අනුව. ඉතින් කෙසේ වෙතත් කුමන ක්‍රමයකින් හෝ මේ මා කියන කරුණු කාරණා හෝ එහෙම නැත්නම් ඉන් පරිබාහිර වෙනත් ක්‍රියාවලියක් කරා කොහොම හරි මේ පාස්කු බෝම්බ ප්‍රහාරයේ වැදගත්කම එහි තීරණාත්මක ස්වභාවය ඒ විතරක් නෙමේ මෙහි තිබෙන වැදගත්කමේ මේ සාක්ෂි සාධක නිසියාකාරව අවබෝධ කරගෙන මේ පරීක්ෂණ වලට භාජනය කළා මේකට වගකිය යුතු පුද්ගලෝ නිශ්චිත වශයෙන් හඳුනා ගැනීම සඳහා හඳුනාගෙන ඒ අත්අඩංගුවටගෙන නීති මගින් කටයුතු කර ගැනීම සඳහා අසාත් මෞලානා වගේ චරිතයක් මීට අදාළව ඉතාමත් වැදගත් සාධකයක් බවට පත් වෙනවා. ඉතින් ඒ නිසා ඔහුගේ කැමැත්තෙන් අනුව මේ විදිහේ රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් හෝ ඔහුව ලංකාවට ගෙනල්ලා හෝ එහෙමත් නැත්නම් වෙනත් ක්‍රමයකින් හෝ මීට අදාළ කටඋත්තර ලබා ගැනීම ඉතාමත් ඓතිහාසික වැදගත් සාධකයක් ලෙස තමයි අපිට සැලකීමට හැකියාව තියෙන්නේ. මොකද අපි දන්නවා විශේෂයෙන්ම මේ පාස්කු බෝම්බ ප්‍රහාරය කියන්නේ ලංකාවට පමණක් ආවේනික සිද්ධියක් උනේ නැහැ. එහෙම නැත්නම් ලංකාවට පමණක් එහෙම නැත්නම් ලංකාව විතරක් මේ කේන්ද්‍ර කරගෙන සිදු වූ දෙයක්ුත් නෙමෙයි එක් පැත්තකින්. මොකද ලංකාවේ මේ බෝම්බේ පිපුරුවට හැබැයි මේ බෝම්බෙට ජීවිත විනාශ වුණා විදේශීය රටවල් ජාතිකයන් විශාල පිරිසක්. ඉතින් ඒක අපිට සුළු කොට තැකීමේ හැකියාවක් නැහැ. විදේශ ජාතිකයන් විශාල පිරිසක් මැරුණා. සමහරු තුවාල වුණා. ඉතින් ඒ නිසා ඒක ලංකාවට මේ ජාත්‍යන්තර රටවල් වලට පවා බලපෑ යම් ප්‍රබල බලගතු සිද්ධියක් බවට පත් වුණා. ඒ නිසා මේක ජාත්‍යන්තර මට්ටමින් හෝ ස්විට්සර්ලන්ත රජය සමග සාකච්ඡාවල් කළා හෝ එහෙම නැත්නම් ජිනීවා මානව හිමිකම් සමග එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග හෝ සාකච්ඡා කළා නීත්‍යානුකූල මට්ටමින් ඔහුව ලංකාවට රැගෙන ඇවිල්ලා ඊට අදාළ පරීක්ෂණ කළා ඔහුව කට උත්තර අරගෙන ඊට පසු ඔහුව නිර්පද්‍රිතව නැවත ස්විට්සර්ලන්තයට පැමිණීම සඳහා අවශ්‍ය මන්මාවත් විවර කරගෙන දීම ලංකා රජයේ යුතුයකමක් වගකීමක් ක්‍රියාමාර්ගයක් බවට මේ තුල පැහැදිලිවම පත් වෙනවා. ඉතින් ඒ විතරක් නෙමෙයි දැන් මම මෙහිදී තවත් කරුණු කාරණා කිහිපයක් ප්‍රකාශ කරන්න කැමතියි. ඒ තමයි දැන් මේ සුරේෂ් සැලේ සහ ඔහුගේ පාර්ශවය කියන ප්‍රධාන කරුණක් තමයි මේ පාස්කු බෝම්බ ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ හෝ එහෙම නැත්නම් ඊට පෙර කිසිසේත්ම සුරේෂ් සැලේ ලංකාවේ සිටියේ නැත්ලු. ඔය ඔහුගේ පාර්ශවය කියන්නේ. නමුත් අපිට පැහැදිලිවම ප්‍රකාශ කිරීමේ හැකියාවක් තිබෙනවා මේ සුරේෂ් සැලේ මොන දේවල් ප්‍රකාශ කරත් ඔහු ලංකාවට පැමිණ තිබෙනවා ඊට පෙර අවස්ථා එකක් මේ කිහිපයකදීම පැමිණ තිබෙනවා. ඉතින් ඒ කරුණු කාරණා ඔප්පු කිරීමේ හැකියාවක් පවා තිබෙනවා. මොකද අපි දන්නෝ ඒ කාල පරිච්ඡේදය තුල මේ සුරේෂ් සැලේ
ඔහුගේ පාර්ශවය කියනවා මැලේසියාවේ හිටියයි කියනවා. අනිත් පැත්තෙන් කියනවා ওই පාස්කු බෝම්බ ප්‍රහාරය එල්ලවන විට ඉන්දියාවේ හිටියයි කියලා කියනවා. නමුත් කෙසේ වෙතත් ඒ අවස්ථා ඒ කියන්නේ ප්‍රහාරය එල්ලවන අවස්ථාවේ ඔහු ඉන්දියාවේ හෝ මැලේසියාවේ සිටින්න ඇති. ඒ ගැන කිසිදු තර්කයක් නැහැ. හැබැයි මේ පාස්කු බෝම්බ ප්‍රහාරය එල්ලවීමට පෙර එය සැලසුම් කරමින් එය දියත් කිරීම සඳහා අවස්ථා කිහිපයකම ඔහු ලංකාවට පැමිණ ඇති බවක් දැන් යම් යම් මට්ටමින් සනාථ කර ගැනීමේ හැකියාවක් තිබෙනවා. විශේෂයෙන්ම අපි සඳහන් කළ යුතු එක අවස්ථාවක. ඒ කියන්නේ මොහු දැන් අපි දන්නවා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ධූරයට පත් වුණාට පසුව තමයි 2015 දී මේ සුරේෂ් සැලේව මැලේසියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ දෙවන නිලධාරියා වශයෙන් පත් කළ යවුවා. දැන් ඊට පසු ඔහු ලංකාවට පැමිණ ඇවිත් තින්නේ ප්‍රථම වතාවට ඒ පාලනය තුලම මේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ටාසය මගින් ඔහුට එරෙහිව පරීක්ෂණයක් ආරම්භ කළා තිබෙනවා. ඒ පරීක්ෂණෙත් ඉතාමත් ප්‍රබල පරීක්ෂණයක්. ඒ පරීක්ෂණය කුමක්ද කිව්වොත් මේ FCDI එක. ඒ කියන්නේ කොළඹ පොලිස් මූල්‍ය අපරාධ කොට්ටාසයේ පරීක්ෂණයක් ආරම්භ කළා තිබෙනවා. මේ රාජ්‍ය රහස් ගිණුමේ මුදල් අවභාවිතාවක් සම්බන්ධයෙන්. විශේෂයෙන්ම ඒ කාලේ මේ සුරේෂ් සැලේ ගෝඨාභය රාජපක්ෂ ඒ වගේම රාජ්‍ය බුද්ධ්‍යංශ ප්‍රධානියා වශයෙන් කටයුතු කළ තවත් යම් කාලයක් කටයුතු කර මේජර් ජෙනරාල් කපිල හෙන්දවිතාරණ මෙන්න මේ අය ඇතුළු තවත් කිහිප දෙනෙක් එකතු වෙලා ඩෑන් ටීවී කියලා ටීවී ආයතනයක් ආරම්භ කළා. ඒ හරහා මේ රාජ්‍ය රහස් ගිණුමේ තිබූ මුදල් අවභාවිතා කිරීමට ක්‍රියාත් කර තිබෙනවා. මොකද මෙහි ඉතාමත් සුවිශේෂිත තත්ත්වයක් තමයි LTT සංවිධානයේ හිටපු මාධ්‍ය ප්‍රකාශක දයා මාස්ටර්. මේ දයා මාස්ටර්ටත් මේ රාජ්‍ය රහස් ගිණුමෙන් මාසෙකට රුපියල් ලක්ෂ ගාණි වැටුප් ගෙව්වා කියලා කතන්දරයක් තිබෙනවා. ඒ විතරක් නෙමේ මේ LTT එකේ මේ දයා මාස්ටර් ඇතුළු කිහිප දෙනෙකුට මේ වැටුප් ගෙව්වා. ඒ වගේම ඩෑන් ටීවී කියන ආයතනයට මුදල් වියදම් කරා කියලා රාජ්‍ය රහස් ගිණුමේ තමයි මුදල් තමයි මේ සඳහා අවභාවිතා කරලා තිබෙන්නේ. ඒ විතරක් නෙමේ මෙන්න මේ විදිහට දයා මාස්ටර්ට ඒ වගේම ඩෑන් ටීවී එකට ඒ වගේම තමන්ගේ ඔත්තුකරුවන්ට මුදල් ගෙව්වා කියලා මේජර් ජෙනරාල් කපිල හෙන්දවිතාරණ සහ මේජර් ජෙනරාල් සුරේෂ් සැලේ දෙන්න එකතු වෙලා ඔවුන්ගේ පුද්ගලික ගිණුම් වලටත් මුදල් බැර කරගෙන තිබෙනවා. දැන් මෙන්න මේ සිද්ධිය පිළිබඳව පොලිස් මූල්‍ය අපරාධ කොට්ටාසයට පැමිණිල්ලක් ලැබුණා. ඒ පැමිණිල්ල විභාග කරේ කවුද? පොලිස් පරීක්ෂක සමරනායක. මේ වන විට ඔහු මහනුවර ප්‍රදේශයේ පොලිස් ස්ථානයක සේවය කරන්නේ. දැන් ඔහු තමයි මෙන්න මේ සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පැවැත්වුවේ. ඉතින් ඒ පරීක්ෂණ පැවැත්වු බාරව හිටියේ එවකට පොලිස් මූල්‍ය අපරාධ කොට්ටාසයේ හිටපු ප්‍රධානියෙකු වන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මහිල් ඩූල්. දැන් ඔහු යටතේ තමයි ඔය සමරනායක කියන පුද්ගලයා ඉඳලා තියෙන්නේ. එතකොට දැන් මෙන්න මේ සුරේෂ් සැලේවයි කපිල හෙන්දවිතාරණවයි ඔය කාල පරිච්ඡේදය තුල ඔය පොලිස් මූල්‍ය අපරාධ කොට්ටාසයට ගෙනලා ප්‍රශ්න කිරීමට භාජනය කළා තිබෙනවා. දැන් ඒ ප්‍රශ්න කිරීම කරලා ඒ කටයුතු කරනකොටත් නමුත් ඒකටත් විවිධ බලපෑම් ඇහිලා අන්තිමට ඒ පරීක්ෂණ කටයුතු අඩපණ වෙලා තිබෙනවා. ඉතින් එහෙම බලන විට සුරේෂ් සැලේ කියනවා නම් Taman මැලේසියාවට ගියාට පසු කිසිදු අවස්ථාවක ලංකාවට පැමිණියේ නැහැ කියලා. හැබැයි මේ කියන කරුණෙන්ම පිතාමත් පැහැදිලිව පෙන්눔 කරනවා ඔහු ලංකාවට පැමිණ ඇති බවක්. ඉතින් ඒක තමයි. ඒ විතරක් නෙමෙයි මේ සුරේෂ් සැලේ කියන චරිතය තමන්ගේ පාස්පෝර්ට් එකකින් ආවා කියන එකත් අපි විශ්වාස කරන්නේ නැහැ. මොකද මේ සුරේෂ් සැලේට වෙනත් නම් වලින් ව්‍යාජ පාස්පෝර්ට් 4ක් තිබෙනවලු. සාමාන්‍යයෙන් බුද්ධ්‍යංශ නිලධාරියෙක් ඕනෑම රටක මේක ලංකාවට විතරක් අදාළයි කියන්නේ නැහැ. විවිධ සෑම රටකම පාහේ බුද්ධ්‍යංශ නිලධාරීන් තමන්ගේ නමට අමතරව ඒ රාජකාරී කටයුතු සඳහා ව්‍යාජ නම් වලින් විදේශ ගමන් ගත වීම සඳහා සහ විවිධ පරීක්ෂණ කටයුතු සඳහා සහ ඒ රාජකාරී කටයුතු සඳහා මේ විදිහට පාස්පෝර්ට් එහෙම නැත්නම් විදේශ ගමන් පළපත් භාවිතා කිරීම සාමාන්‍ය දෙයක්. ඉතින් ඒ සාමාන්‍ය කරුණ වුණත් ඒක පරීක්ෂණ අංශ වලට අදාළව ඒ දේ සිද්ධ වුණාට කිසිදු ගැටලුවක් නැහැ. නමුත් මේ කියන සුරේෂ් සැලේ ඒවා රාජකාරියට ඔබ්බෙන් ගිහිල්ලා මේ පෞද්ගලික කරුණු සඳහා එහෙම නැත්නම් පෞද්ගලික දේශපාලන ඩීල් සඳහා මේවා භාවිතා කර තිබෙනවා. අන්න එතන තමයි ගැටලුව. මම තවත් උදාහරණයක් ඔබට ප්‍රකාශ කරන්නම්. ඒ තමයි මේ සුරේෂ් සැලේ 2009 11 වෙනි මාසේ 15 වෙනිදා සිට 2009 11 වෙනි මාසේ 12 වෙනි මාසේ 11 වෙනි මාසේ 26 දක්වා
ඉන්දුනීසියාවේ ඉඳලා තියෙනවා. ඒ ඉන්දුනීසියාවේ පස්කල් බලාල් කියන දූපතේ තමයි ඔහු ඉඳලා තියෙන්නේ. ඔහු එහෙ ගිහිලා තියෙන්නේ මොකටද? ලන්ඩන් ෂිපින් කෝපරේෂන් කියලා ආයතනයක් තියෙනවා. ඒක LTT සංවිධානයට සම්බන්ධ එකක්. ඉතින් ඒකෙන් තමයි LTT සංවිධානයේ නැව් ඇතුළු ඒ දේවල් මෙහෙයුම් වැඩ කටයුතු කරන්නේ. එතකොට මේ ලන්ඩන් ෂිපින් කෝපරේෂන් එකේ ප්‍රධානියා තමයි නීල් පී තෙරුචි කියන්නේ. මෙන්න මේ නීල් පී තෙරුචි කියන LTT සංවිධානයේ ජාත්‍යන්තරංශයේ නැව් ප්‍රධානියාව හම්බවීම සඳහා 2009 11 වෙනි මාසයේ 15 වෙනිදා ඉන්දුනීසියාවේ බස්කල් බලාල් කියන දූපතට මේ කියන සුරේ සැලේ ගිහින් තියෙනවා. ඒ යෑම සඳහා භාවිතා කරලා තිබෙන්නේ ව්‍යාජ පාස්පෝර්ට් එකක්. දැන් මේකෙන් ඔබට පැහැදිලිව පෙන්눔 කරනකොට ඉතින් අපි දන්නවා LTT සංවිධානයේට මේ විදියට මේ නැව්වංශයේ ප්‍රධානියා හම්බවීම පිටුපසත් බරපතල කතන්දරයක් තියෙන. ඒක මේ අවස්ථාවේ මම යන්නේ නැහැ. මොකද අපි දන්නවා LTT සංවිධානයේ නැව් වලට සිදු වුණේ කුමක්ද, දේපොළ වලට සිදු වුණේ කුමක්ද කියන එක අදටත් ප්‍රශ්නයක්. ඒ නිසා ඒක වෙනම අපි කතා කළ යුතු මාතෘකාවක් සහ කරුණු කාරණා. ඉතින් එහෙම බලන විට මෙන්න මේ විදියට ව්‍යාජ පාස්පෝර්ට් වලින් වෙන්න ඕනේ ඔය පාස්කු බෝම්බ ප්‍රහාරයට පෙරත් එය සැලසුම් කිරීම සඳහා මැලේසියාවේ හෝ එහෙම නැත්නම් ඉන්දියාවේ සිට මේ පුද්ගලයා ලංකාවට එන්න ඇත්තේ. මොකද විශේෂයෙන්ම තවත් කරුණක් තමයි කරුණාන් අම්මාන්. දැන් කරුණාන් අම්මාන්ට බ්‍රිතාන්‍යයට යෑම සඳහා ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් සකස් කරලා දීලා තිනවා. දැන් ඒක කවුද සකස් කරලා දීලා තින්නේ? ගෝඨාභය රාජපක්ෂ, මේජර් ජෙනරාල් කපිල හෙන්දවිතාරණ, මේජර් ජෙනරාල් සුරේෂ් සැලී සහ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අශෝක විජේතිලකලා එකතු වෙලා තමයි මේ දේ කළා දීලා තින්නේ. දැන් එතකොට ව්‍යාජ පාස්පෝර්ට් එකකින් තමයි ඔහු බ්‍රිතාන්‍යයට ගියා. නමුත් ඒ බ්‍රිතාන්‍යයට ගිහිල්ලා ටික කලක් හිටදී ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රය බ්‍රිතාන්‍යයේ ආගමන යුගන දෙපාර්තමේන්තුවට අහුවෙලා ඒක ව්‍යාජ එකක් බවට ඔප්පු වෙලා ඊට පස්සේ කරුණාම්මන් යම්කිසි කාල පරිච්ඡේදයක් රක්ෂිත බන්ධනාගාරගත වලට ඊට පස්ව ඔහු ලංකාවට පිටුවහල් කරා. ඒ නිසා මෙන්න මේ ව්‍යාජ විදේශ ගමන් බලපත් ව්‍යාජ නම් වලින් මේ විදිහට කරපු දේවල් පිළිබඳ හොඳ ඉතිහාසයක් මේ කියන සුරේෂ් සැලේට තිබෙනවා. ඒ නිසා අපිට කිසිසේත්ම විශ්වාස කිරීමේ හැකියාවක් නැහැ. එහෙම නැත්නම් මේ සුරේෂ් සැලේ සතුව තමන්ගේ නම නැතුව වෙනත් නම් වලින් මේ විදිහට ව්‍යාජ පාස්පෝර්ට් තිබෙනවා. එතකොට ඒවා උපයෝගී කරගෙන තමයි එහෙමනම් පාස්කු බෝම්බ ප්‍රහාර සැලසුම් කිරීම සඳහා ප්‍රහාරයට පෙර ලංකාවට කීප අවස්ථාවක් එන්න ඇත්තේ. ඉතින් ඒක අපිට කිසිසේත්ම බැහැර කිරීමේ හැකියාවක් නැහැ. මොකද අපි දන්නවා ඔය කියන අසාත් මෞලානා පවා ප්‍රකාශ කරලා තිබුණා සුරේෂ් සැලේ ඔය පුත්තලම ලැට්ටෝ වත්තේදී සහරාන් කල්ලිය හම්බ වුණා කියලා කිව්වා. ඒ තවත් තැන්වල සාකච්ඡාවලට ගියයි කො. එහෙනම් ඔය සියල්ල සිද්ධ වුණේ පාස්කු බෝම්බ ප්‍රහාරයට පෙර. එහෙමනම් ලංකාවේ ඔහු නොහිටියනම් ඒ තැන්වලදී ඒ පුජ්‍යලියෝ හම්බ වෙන්නේ යන්නේ කෙසේද? නිසා මේ කරුණු කාරණා එකට නිශ්චිත වශයෙන් අපිට එකින් එක බද්ධ කරලා ගලන විට එහෙම නැත්නම් මේ ගැළපීම් හරහා බලන විට එහෙම නැත්නම් මේ සංසින්දීන් හරහා එකින් එක බලන විට අපිට පැහැදිලිව පෙන්눔 කරනවා සුරේෂ් සැලේ සහ පාස්කු බෝම්බ ප්‍රහාරය අතර බිඳිය නොහැකි යම්කිසි සබන්තාවයක් තිබෙනවා කියන එක මේකෙන් අපිට පැහැදිලිව පෙන්눔 කරනවා. අද වෙනකොට සුරේෂ් සැලේ 6 වෙනි තට්ටුවේ ප්‍රශ්න කිරීමකට ලක් කරනවා. පිල්ලයන් 4 වෙනි තට්ටුවේ ප්‍රශ්න කිරීමකට ලක් වෙනවා. දැන් අපි දැක්කා උදේ ගම්මන්පිල විමල් වීරවංශ පසුගිය දිනවල තවත් කිහිප දෙනෙක් මරලා තෝණි දුන්න ප්‍රවෘත්ති සාකච්ඡා පවත්වලා මේ සුරේෂ් සැලේව බලන්න දෙන්නේ නැහැ. ගෙදර ඇයට බලන්න දෙන්නේ නැහැ. බොහොම අමාරුවෙන් ඔහුගේ සහෝදරයයි පුතයි විතරයි ගිහිලා තියෙන්නේ. බිරිඳටවත් බලන්න දීලා නැහැ. මෙන්න මේ වගේ කතන්දර පවා ප්‍රකාශ කළා තිබුණා. නමුත් මෙහිදී අපි පැහැදිලිවම ප්‍රකාශ කළ යුතුයි ඔහුගේ සහෝදරයන් දෙදෙනෙක් මෙනි යුද හමුදාවේ එක සහෝදරයෙක්ගේ ආබාධිත බවටත් පත් කළා තියෙනවා. නමුත් ඔහු නරක පුද්ගලයෝ නෙමෙයි. ඒ ඔහුන්ට මේ වගේ චෝදනා නැහැ සැලේට වගේ. නමුත් මේ කියන සුරේෂ් සැලේගේ පුතත් ඒ වගේම ඔහුගේ එක මල්ලි කෙනෙකුත් බලන්න ගිහිල්ලා තියෙනවා. හැබැයි බිරිඳටත් බලන්න යන අවස්ථාව දීලා තියෙනවා. නමුත් මන් දන්නේ නැහැ මොනම හේතුවක් මත කියලා අද වෙනතුරුත් මේ මං තොරතුරු ලබා ගන්න අවස්ථාව වන විටත් ඒ කියන සුරේෂ් සැලේව බැලීම සඳහා රහස් පොලිසියට ඔහුගේ බිරිඳ ගිහිල්ලා නැහැ. ඉතින් යන්න අවස්ථාව තීද්දිත් ගිහිල්ලා නැහැ. ඉතින් ඒක ඇයි එහෙම වෙන්නේ කියලා. ඉතින් ඒගොල්ලන්ගේ පෞල් ප්‍රශ්න හේතු කොටගෙන තමයි එවැනි දේවල් සිද්ධ වෙලා ඇතිබෙන්නව බවට ප්‍රකාශ වෙන්නේ. ඉතින් නමුත් ඒක යටපත් කරමින් මේ කියන විමල් වීරවංශලා ගම්මන්පල කියනවා බිරිඳට බලන්න යන්න දුන්නේ නැතිලු. දැන් එතනම ප්‍රශ්නයක් නේ එතකොට.
දැන් අපි දන්නෝ මේ කියන සුරේෂ් සැලේට පවුලෙන් පවා පහුගිය යුගයේ බලපෑම් ඇවිත් තිබුණා. ඔහුගේ මේ සැලේ කියන කෑල්ල පවුලෙන් නමින් ඉවත් කරගන්න කියලා තියෙනවා. මේක තියාගන්න එපා, මේක පවුලටත් කරදරයක් කියලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි, මේ සැලේගේ යම් යම් වැඩ කටයුතු පිළිබඳ පවුලේ අයත් එතරම් සතුටකින් ඉඳලා නැහැ. නිසා පවුලේ අතරත් යම් යම් ගැටලු සහගත කරුණු කාරණා ඉස්මතු වෙලා තියෙනවා. ඒවා මා එකින් එකට කියන්නේ නැහැ. ඒවා පෞද්ගලිකත්වයත් එක්ක බැඳෙන කරුණු නිසා. නමුත් යම් කිසි ප්‍රශ්න තියලා තියෙනවා. මොකද සුරේෂ් සැලී විවාහ වෙලා ඉඳලා ඉන්නේ සිංහල තරුණියක් සමග මනෝරී කියලා කරලා. එයා ලංකාවේ. ඇයගේ පියා පවා හිටපු අමාත්‍යාංශ ලේකම්වරයෙක්. ඔහුන් හොඳ උගත් බුද්ධිමත් හොඳ පවුලක අය. ඒ කියන්නේ අපි මොකක්ද දොස් කියන්නේ නැහැ ඒගොල්ලන්ට. නමුත් දැන් මේ සුරේෂ් සැලේ කියන්නේ ඔහු මුස්ලිම් ආගමට බර එක්කෙනෙක්. එතකොට මේ ප්‍රශ්න මතුවෙනකොට මේ සැලේ කියන කෑල්ල වෙනස් කරලා නම පවා අඩුතරමින් වෙනස් කරගන්න කියලා තියෙනවා. ඉතින් මුස්ලිම් ආගමට මේගොල්ලෝ බර වැඩි. එතකොට අපි දන්නවා මේ පුතා සහ සැලේ මක්කම පවා පහුගිය කාලේ ගිහිල්ලා තියෙනවා. ඒකට පවා පවුලේ අය විරුද්ධ වෙලා තිනෝ යන්න එපා මේ ප්‍රශ්නත් එක්ක හේතු කොටගෙන අපේ පවුලට පවා යම් යම් ගැටලු මතුවෙනවා කියලා. ඒ විතරක් නෙමෙයි ඔහුගේ පුතා සහන්ත තෝමස් විද්‍යාලයේ ඉගෙන ගත්තේ. අන්තිම ඒක කතෝලික විද්‍යාලයක්. මේ පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් පවා පසුව ඔහුගේ පවුලටත් ඒ හරහා බලපෑම් අන්තිමට පුතාවත් ඒ ඉස්කෝලෙන් පවා ඉවත් කර ගැනීමට සිද්ධ වුණා. ඉතින් එහෙම පරිසරයක් ඒ තියෙනවා. ඉතින් එතනත් එතකොට මේ නමුත් විමල් වීරවංශලා ගම්මන් පිල්ලලා කියනවා මේ බිරිඳට බලන්න යන්න දුන්නේ නැහැ කියලා. ඒක පට්ටපල් බොරුවක්. ඒගොල්ලන්ගේ පුද්ගලික පවුලේ තිබෙන යම්කිසි ප්‍රශ්නයක් හේතු කොටගෙන තමයි ඒ බලන්න නොගිහිලා තිබෙන්නේ. එහෙම නැතුව වෙනත් කරුණු කාරණාවක් පාදක කරගෙන නෙමෙයි. ඒක පැහැදිලිව ප්‍රකාශ කරන්න. එහෙම නැතුව මේ රජයේ හෝ පොලිස් දෙපාර්තමේන්තුව රහස් පොලිසිය බිරිඳට යන්න එපා කියලා හෝ එහෙම නැත්නම් අවසර නොදීවක් සිද්ධ වෙලා නැහැ. ඒගොල්ලෝ අතර තියෙන පෞද්ගලික පවුලේ ප්‍රශ්නයක් හේතු කොටගෙන තමයි ඔහු බිරිඳ ස්වාමි පුරුෂයා අත්අඩංගුවේ සිටියේදී බැලීමට නොගොස් තිබෙන්නේ කියන එකත් ඉතාමත් පැහැදිලිව ප්‍රකාශ. මොකද මේ කරුණ පවා මා මේ කාර්යයෙන් ප්‍රකාශ කරන්නේ මේවා පුද්ගලික කරුණු කාරණා වෙන්න පුළුවන්. නමුත් මේක මේ විදියට හෝ කෙටියෙන් හෝ වඩා ගැඹුරට නොගොස් කෙටියෙන් හරි ප්‍රකාශ කරේ මේ වැරදි මතයක් සමාජය තුල තිබෙනවා. මේ සුරේෂ් සැලේව බැලීමට බිරිඳටවත් යන්න දුන්නේ නැහැ කියන එක. ඒක ඒ වැරදි මතයේ ප්‍රචාරය කළේ විමල් වීරවංශලා ගම්මන් පිල්ලා. නමුත් අපිට යලි යලිත් ප්‍රකාශ කරන්න තින්නේ අවසර දීලා තියෙනවා. හැබැයි ඇය ගිහිල්ලා නැහැ. ඒකට ඒ දෙදෙනා අතර තිබෙන වෙනත් වූ සබ ප්‍රශ්නයක් කියන එක තමයි අපිට නම් තියෙන්නේ. ඒ නිසා මේවා අපිට කිසිසේත්ම බැහැර කළ නොකෙදී. මොකද මිනිස්සු දැන් අපි දන්නෝ විපක්ෂයේ තමන්ගේ අතට ලැබෙන්නේ මොනකෙන්ද? ඒකෙන් ආණ්ඩුවට දමා ගමින් තමන්ගේ දේශපාලන වාසි පුද්ගලික වාසි ලබා ගැනීම සඳහා මේ හරහා කටයුතු කරනවා. නමුත් ඒ වලට කිසිසේත්ම ඉඩ ලබා දීමේ හැකියාවක් නැහැ. මොකද අපි දන්නෝ රහස් පොලිසිය මේ වලට විශාල වෙහෙසක් ගැන පරීක්ෂණ පවත්වනවා. ඉතින් ඒක කඩාකප්පල් කිරීම සඳහා තමයි මේ අය මේ කරුණු කාරණා මේ විදියට වැරදි විදියට සමාජගත කිරීමට උත්සාහ කරන්නේ. ඉතින් මෙන්න මේ දේ තමයි ඔබට මාට ප්‍රකාශ කිරීමට තිබෙන්නේ. ඉතින් මෙන්න මේ වාර්තාවේ තවත් බොහෝ කරුණු කාරණා රාශියක් තියෙනවා. ඒ සියල්ලම ඔබට ප්‍රකාශ කිරීමට ඇති ඉඩකඩ ඉතාමත් පහසුයි. නමුත් මේ වාර්තාවේ තිබෙන බොහෝ කරුණු තවත් මා වැඩසටහනකින් ඔබට ප්‍රකාශ කරන්නම්. එතකොට ඔබට අවබෝධ කර ගැනීමට පුළුවන් මේ පරීක්ෂණ කටයුතු පාස්කු බෝම්බ ප්‍රහාරයේ පරීක්ෂණ කටයුතු මොනතරම් සාර්ථකව ඉදිරියට යනවද, මොනවද මේකට හෙළි වී ඇති කරුණු කාරණා රහස් තොරතුරු කියන එකත් යම් මට්ටමකින් මේ වාර්තාව තුල තියෙනවා. ඒකත් මා හෙට අනිද්දා ඔබට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඉතින් මම ශ්‍රීලාල් පියන්ත ඊතලේ නිවුස් YouTube channel එක subscribe කරන්න. ඒ වගේම මේ පිළිබඳ ඔබ දරන අදහස් උදහස් කමෙන්ට් කරන ලෙසත් සියලු දෙනාගෙම ඉල්ලා සිටිනවා. සියලු දෙනාටම බොහොම ස්තුතියි. ඒ වගේම අපගේ තවත් channel දෙකක් තියෙනවා. ඊතලය good news ඒ වගේම ශ්‍රීලාල් channel. ඒ විතරක් නෙමේ B3 Studio 99 කියලා තවත් channel එකක් තියෙනවා. ඒවත් නරඹන ලෙස සියලු දෙනාගෙම ඉල්ලා සිටිනවා. සියලු දෙනාටම බොහොම ස්තුතියි.